හරිලම දැන් අපි හදන්නේ මේ ප්‍රතිශත ගාන ඔයාලගේ දෙවෙනි ගාන හොඳ. ඒ කියන්නේ ප්‍රතිශත වල පළවෙනි ගාන දැන් සාකච්ඡා කරානේ. මේ තියෙන එක දෙවෙනි ගාන. මේ කියන්නේ කොටස් වෙනදපොළත් එක්ක. මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට මේ කොටස් වෙනදපොළත් එක්කත් අහන්න පුළුවන් කියලා. සමහරක් වෙලාවට ප්‍රතිශත වලින් උත් අහනවා. සමහරක් වෙලාවට ප්‍රතිශතත් එක්ක කොටස් වෙනදපොළ දාලා එන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිශත වල ඔය දැන් හැමදාම සුළු පොලිය අහන්නවා කියලා එකක් නැහැ. දැන් ඒ ඉස්සෙල්ලා හදපු ගානෙත් වැල් පොලියකුත් කලවම් කරලා තිබ්බනේ. වැල් පොලිය තියෙන්න පුළුවන්, සුළු පොලිය තියෙන්න පුළුවන්, ආදායම් බදු තියෙන්න පුළුවන්. වැට් තියෙන්න පුළුවන්, වරි පනම් තියෙන්න පුළුවන්, ඔය එක එක ඒවා තියෙන්න පුළුවන්. කොහොම හරි ප්‍රතිශත ගණන් ඉතින් හරිද? හරි. දැන් බලමු අපි ගන්න. මේකේ කියනවා ව්‍යාපාරිකයෙක් එක්තරා සමාගමක කොටසක වෙළඳපොළ මිල රුපියල් 45 බැගින් වෙළඳපොළ මිල 45 බැගින් කොටස් මිල දී ගැනීමට 90000ක් යොදවලා තියෙනවා. 45 ගානේ ඒවා ගන්න රුපියල් 90000ක් යොදවලා තියෙනවා. හරිද? ගත්ත කොටස් ගාන අහන්නේ. මේක ඉතා සරලයි. හරිද? පළවෙනි රෝමේ ලක්කම මේක ලකුණු ගන්න බැරි නම් මේක ලකුණු ගන්න බැරි නම් බතුත් බැරි වෙනවා. හරිද? එහෙනම් මිලදීගත් කොටස් ගණන. මිලදීගත් කොටස් ගාන. කොහොමද හොයන්නේ මේක? කොහොමද? රුපියල් 90000ක් යෙදෙව්වේ. 90000ක් දීලා කියනවා රුපියල් 45 ඒව දෙන්න කියලා. 45 මොහොම දීලා 90000ක ඒවා ගන්නවා. එතකොට 90000 ඇතුලේ 45 ගොඩවල් කීයක් තියෙනවද කියන එක තමයි කොටස් ගාන කියන්නේ. ඒ කියන්නේ 45කට 90000කට 45 ඒවා කීයක් ගන්න පුළුවන්ද? 90000 ඇතුලේ 45 ඒවා කීයක් තියෙනවද? එහෙනම් ඒක බලන්න බෙදන්න ඕන. හරි. මේ අර හරට්ට කියනවා වගේ කියන්නේ මෙලෝදයක් තේරෙන්නේ නැත්නම් ඒත් තේරෙන්නේ. හරිද? 45ට 45 එකයි 90ට 45 2යි 2000යි. හරිද? රුපියල් නෙමෙයි මේක කොටස්නේ. කොටස් 2000යි. හරි. රෝම ඉලක්කම් 2. ඒකේ අහනවා, ඒක කියනවා ආයෝජනය කළ මුදලින් පහෙන් එකක් වසරක් ගත වූ පසු හුට ආදායම ලෙස ලැබුණි නම් ආයෝජනය කරපු මුදලින් ඒ කියන්නේ 90000න් පහෙන් එකක් වසරකට පස්සේ ආදායම විදිහට ලැබිලා. අපිට අපෙන් අහනවා සමාගම කොටසකට ගෙවූ ලාභාංශය කීයද? කොටසකට ගෙවපු ලාභාංශය කීයද? එයා යොදවපු මුදලින් පහෙන් එකක් එයාට ආදායම විදිහට හම්බ වෙලා. එහෙනම් මුලින්ම ආදායම හොයාගෙන ඉන්න. ආදායම ලැබිලා තියෙනවා යාට කොච්චරක්ද? 90000ක්ද? 90000ක් නෙවෙයිනේ. 90000න් පහෙන් එකක් තමයි යාට හම්බ වෙලා තියෙන්නේ. මොකක් විදිහටද? ලාභයේ විදිහට. ලාභය මොකක්ද? කොටස් වෙනදපොලේ ලබන ලාභය ලාභාංශ. හරිද? 5ට 5 ඒවා 1යි, 9ට 5 ඒවා 1යි, 4ක් ඉතුරුයි, 40ට 5 ඒවා 8යි. හරි. ආදායම රුපියල් මේ මෙච්චරයි. හරිද? 18000ක් ආදායම හම්බෙලා තියෙනවා. එතකොට අපෙන් අහන්නේ සමාගම කොටසකට ගෙවූ ලාභාංශ කොච්චරක්ද? කොටසකට ගෙවූ ලාභාංශය කොච්චරක්ද? දැන් මුළු ආදායම 18000ක් හම්බ වෙන්නේ කොටස් කීයකටද? අපි මිලදී ගන්න කොටස් වලට යම්කිසි මුදලක් ගෙවන්නම් කියලා, යම්කිසි ලාභාංශ මුදලක් ගෙවන්නම් කියලා මේ කොටස් වෙළඳපොළ එකඟ වෙනවා අපි. හරිද? එයාලා අපිට මෙන්න මේ ගාන දෙනවා කියලා. හරිද? එතකොට අපි කොටස් 2000ක් ගත්තනේ. එතකොට මේ කොටස් 2000ටම යම්කිසි මුදලක් ගෙවලා තියෙනවා අපිට. කොටස් 2000ටම යම්කිසි මුදලක් ගෙවලා රුපියල් 18000ක් හම්බ වෙලා තියෙනවා. එහෙනම් අපි කොහොමද එක කොටසකට ගෙවපු ගාන හොයන්නේ? මේ 18000 බෙදනවා 2000න්. හරිද? එතකොට කොටසකට ගෙවපු ගාන හොයාගන්න පුළුවන්. කොටසකට ගෙවූ, ඒක නේද අහන්නේ, කොටසකට ගෙවූ ලාභාංශයනේ. කොටසකට ගෙවූ ලාභාංශය. හරි. රුපියල් 18000ක් ඔක්කොම ලැබිලා. හරිද? ඒ කියන්නේ ඔක්කොම ලාභාංශ රුපියල් 18000ක් හම්බෙලා, ඒ හම්බෙලා තියෙන්නේ කොටස් 2000කට. 18000 2000න් බෙදුවා නම් කොටසකට ගෙවපු ලාභාංශ මුදල හම්බ වෙනවා. මෙන්න බිංදු 3ට මේ බිංදු 3 ගෙවුණා 18 දෙකෙන් බෙදුවම රුපියල් 9යි. මේක උනේ ඇත්තට මෙන්න මෙහෙම. හරිද? කොටස් 2000ක් තිබ්බා. කොටස් 2000ට යම් කිසි රුපියල් ගාණක් ගෙවන, x කියලා ගමුකෝ, යම් කිසි රුපියල් ගාණක් ගෙවනවා. ඒ ගෙවලා හම්බෙන මුළු ආදායම 18000ක් වුණා. දැන් හොයන්න ඕන ගෙවපු මුදලනේ කොටසකට. මං කිව්වේ අපි කොටසකට ගෙවපු යම් මුදල x කියලා හිතමු කියලා. එතකොට කොටසකට ගෙවපු යම් මුදල x හොයන්න මේ 2000 මෙහෙට යවනවා. එතකොට 18000 බෙදීම 2000. එතකොටත් එනවා උත්තරය 9ම. ඒ කියන්නේ මෙතන එක අමාරුයි කියනවා නේ. මෙතන වෙච්ච සිද්ධිය. ඒ කියන්නේ 18000 2000න් බෙදුවම මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරි. ඇයි එහෙම බෙදුවේ කියලා හිතා ගන්න බැරි කෙනෙකුට මම මේක ලියලා පෙන්නුවේ. හරිද?
ඔයාලට තේරෙනවා මේක අර බලන මේ පාඩම ඉගෙන ගන්න මුලින්ම වතාවේ දකින්න කෙනෙක්ට සමහර විට මේ විදිහට නොතේරෙන්න පුළුවන්. ඒ එහෙමත් අඩුමල තියෙන උන් ඉන්නවා. හරිද? එහෙම එකෙක් මේක බැලුවොත් තමයි මම එයාට මේක කිව්වේ. දැන් වෙච්ච සිද්ධිය පොඩ්ඩක් කිව්වේ මම. හරි. හරි. එතකොට ලාභාංශය රුපියල් 9යි. ඒක තමයි හොවි රෝම ඉලක්කම් 2. ඊළඟට රෝම ඉලක්කම් 3. ඉහත ආදායමට සමාන ප්‍රාග්ධන ලාභයක් ලැබෙනසේ. ඉහත ආදායමට සමාන ප්‍රාග්ධන ලාභයක් ලැබෙනසේ කියන්නේ උඩ ලැබිච්ච ආදායම රුපියල් 18000. අන්නේ 18000ට සමාන ප්‍රාග්ධන ලාභයක් ලැබෙනසේ වසරකට පසු එම කොටස් විකුණයි. කොටසක් විකුණුවේ කීයටද? කොටසක් විකුණන්නේ කීයටද? දැන් මේක ලොකුවට දඟලන්න දෙයක් නැහැ. ප්‍රාග්ධන ලාභය කියන්නේ කොටසක ගත්ත මිලකට වඩා වැඩි මුදලක් තියාගෙන විකුණනවා නම් ඒකට තමයි ප්‍රාග්ධන ලාභය කියන්නේ. අපි කොටසක් ගත්තේ 50යි විකුණන්නේ 55යි නම් ප්‍රාග්ධන ලාභය 5යි. ඕක තමයි මෙතන කියන්නේ මේ. හරිද? එතකොට අපිට කියනවා ඉහත ලැබිච්ච ආදායමට සමාන ප්‍රාග්ධන ලාභයක්ලු තියාගන්නේ. හරිද? අපෙන් ගන්න කොටසක ප්‍රාග්ධන ලාභේ කොටසක් වික්කි කීයටද කියලානේ. කොටසක් විකුණන්නේ කීයටද කියලානේ. හරි. එතකොට ඉස්සෙල්ලා ලැබිච්ච ලාභයට සමාන ලාභයක් තියාගෙනලුනේ විකුණන්නේ. මතක් කරලා බලන්න කොටසක ගාණ කීයද මේකේ? කොටසක වෙළඳපොළ මිල කීයද? කොටසක වෙළඳපොළ මිල ගාණ කියනවා පටන් ගන්නකොටම රුපියල් 45යි කියලා. කොටසක මිල රුපියල් 45යි. ඉස්සෙල්ලා උඩ ගාණේ අපි හොයාගත්තා මේ උඩ රෝම ඉලක්කමේ හොයාගත්තා. කොටසකට ගෙවපු ලාභාංශය, ඒ කියන්නේ ආදායම. කොටස මේ ආදායම මේකේ කතා වෙන ආදායම මේකනේ. කොටසකට ගෙවපු ලාභාංශය රුපියල් 9යි කියලා. එතකොට ගාණේ මේ ගාණේ කියනවා. අපි දැන් මේ ඉන්න ගාණේ කියනවා අර ලැබපු ආදායමයි ප්‍රාග්ධන ලාභය සමානයිලු. එහෙනම් ප්‍රාග්ධන ලාභයේ රුපියල් 9ක් තියාගෙන තමයි මෙයා විකුණන්නේ මේක. හරිද? විකුණුම් මිලනේ අහන්නේ. විකුණුම් මිල අහන්නේ. හරිද? ප්‍රාග්ධන ලාභයක් තියාගෙන විකුණලා තියෙනවා. ඔයා මේ ගාණ කියවනවත් එක්ක තමයි මං කියන එක අහන්න ඕන. හරිද? නැත්තම් මේක දෙමළ කියනවා වගේ තේරෙන්නේ නැහැ. මෙහෙමයි කියන්නේ. ඔයාගෙන් අහන්නේ විකුණුම් මිලනේ. හරිද? ප්‍රාග්ධන ලාභයක් තියාගෙන විකුණනවා කියන්නේ ප්‍රාග්ධන ලාභයක් තියාගෙන විකුණනවා කියන්නේ විකුණුම් මිලයි ප්‍රාග්ධන ලාභය එකතු කරන්න ඕන. විකුණන්නේ කීයටද? විකුණන්නේ කීයටද? වෙළඳපොළ මිලට. මේ තියෙන වෙළඳපොළ මිල. කියන මුලින් තිබිච්ච වටිනාකම. අන්න යාට එකතු කරන්න ඕන කාවද? කාවද එකතු කරන්න ඕන? ප්‍රාග්ධන ලාභය එකතු කරන්න ඕන. ප්‍රාග්ධන ලාභය දන්නවද? නෑ ප්‍රාග්ධන ලාභය කියලා නෑ. හැබැයි ප්‍රාග්ධන ලාභය ගැන පොඩි දෙයක් කියලා තියෙනවා. මොකද්ද කියලා තියෙන්නේ? ප්‍රාග්ධන ලාභය ගැන වාට කියනවා ඉහත ආදායමට සමාන ප්‍රාග්ධන ලාභයක් තමයි ලැබෙන්නේ කියලා. එහෙනම් ඉහත ආදායම කීයද බලන්න. ඉහත ආදායම 18000යි. නෑ ඒක නෙවෙයි බලන්න ඕන. කොටසක ආදායම කීයද? කොටසක ලාභාංශය. ලාභාංශය කියන ආදායම. මේක ආදායම. හරි මේක තමයි ආදායම කතා වෙන ආදායම. 9යි. එහෙනම් ඒක තමයි මෙතනට දාන්න ඕන. හරි. මේ තියෙන්නේ වෙළඳපොළ මිල, මේ තියෙන්නේ ප්‍රාග්ධන ලාභය. වෙළඳපොළ මිලට ප්‍රාග්ධන ලාභය දැම්මට පස්සේ තමයි විකුණු මිල එන්නේ. වෙළඳපොළ මිලට ප්‍රාග්ධන ලාභය දැම්මට පස්සේ තමයි විකුණු මිල එන්නේ. කටපාඩම් කරන්න දෙයක් නැහැ. නිකන් මම ඉස්සෙල්ලා මං කිව්වේ රුපියල් 50ට ගත්ත එකක් 55ට විකුණනවා නම් 5ක් ප්‍රාග්ධන ලාභය. ඒතර 50ක භාණ්ඩය 5ක් ප්‍රාග්ධන ලාභ තියාගෙන වික්කහම කොටසක් රුපියල් 50යි වෙළඳපොළ මිල ප්‍රාග්ධන ලාභයක් තියාගන්නවා රුපියල් 5ක. එතකොට ඒක විකුණන්නේ කීයටද? 55ට. හරි 51 55ට වික්කේ කියන්නේ ප්‍රාග්ධන ලාභය 5යි. හරි ඔන්න ඔච්චරයි තියරිය. ඕක තේරෙනවා නම් මේක අතන දාන්න පුළුවන්. හරි දැන් එකතු කරන්න 45යි 9යි 54යි රුපියල් 54යි. හරි රයිට්. ඊළඟට අවසාන රෝම ඉලක්කම අංක 4. මේ ගනුදෙනු දෙකෙන් ඔහුට ලැබුණු මුළු ලාභය යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස. දැන් ඔයාට පේන්න ඕන මේ ගාන ඇතුලේ එයා ලාභ ලබලා තියෙනවා තැන් දෙකක. හරිද? මෙයා තැන් දෙකක ලාභ ලබනවා. කොහෙද ලාභ ලබන්නේ? කොහොමද කොටස් වෙනද පොලේ ලාභ ලබන විදි දෙකයි තියෙන්නේ. එකක් ප්‍රාග්ධන ලාභ, අනිත් එක ලාභාංශ ආදායම්. එතකොට මේකේ ප්‍රාග්ධන ලාභ විදියට එයා ලබන්නේ කීයද රුපියල් 9යි. ඇයි කියනවනේ ප්‍රාග්ධන ලාභයේ ලාභාංශය සමානයි කියලා. ලාභාංශ විදියට ලබන්නේ කීයද? ඒත් රුපියල් 9 එකකින්. හරිද? එකකින් 9 කොටස් 2000ක් තියෙනවා. එතකොට 18000ක් ලැබෙනවා. හරිද? ලාභාංශ ආදායම්. ප්‍රාග්ධන ලාභත් ඔච්චරක්නේ. ඒ කියන්නේ 18000 ඒව දෙකක් නේද? රුපියල් 36000ක් නේද ලාභ විදියට ලබන්නේ. හරි. එහෙනම් ඒක පෙන්වන්නකෝ ඉස්සෙල්ලම. හරි. වෙනම ලියන්න දෙයක් නැහැ. ලාභාංශ ආදායම් මෙච්චරයි, ප්‍රාග්ධන ලාභය මෙච්චරයි කියලා පෙන්වන්න දෙයක් නැහැ. දැන් උඩ හොයලා තියෙන්නේ ඔය ඔක්කොම. හරිද? එහෙනම් ඔයාට හොයන්න පුළුවන් එකපාරින්ම මුළු ලාභයේ දු මුදලේ ප්‍රතිශතය නේද? එහෙනම් මුළු ලාභය හොයන්න ඔයා. මුළු ලාභය සමානයි
18,000 ඒවා දෙකක් 36000යි 18,000 ඒවා දෙකක් 36000ක් එනවා. හරිද? යෙදූ මුදලේ ප්‍රතිශතයක් විදිහට කියන්න ඕනනේ. එතකොට මේක යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස කියනවා නම් යෙදෙව්වේ කීයක්ද? 90000ක් යෙදෙව්වේ 90000ට කොච්චරක්ද කියලා කියන්න ඕනේ. ඒක තමයි ප්‍රතිශතයක් කියනවා කියන්නේ. 90000ට කොච්චරක්ද? ඒක 100ට අගයක් විදිහට කියන එක තමයි ප්‍රතිශතයක් විදිහට කියනවා කියන්නේ. 90000ට 36000ක් ලාභ ලැබුවා. 90000ක් යදවල 36000ක් ලාභ ලැබුවා. එහෙනම් 100ට කොච්චරක් ලාභ ලබයිද? ඒක තමයි ප්‍රතිශතයක් කියනවා කියන්නේ. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. මේ බිංදු දෙකත් එක්ක මේ බිංදු දෙක කැපෙනවා. 300ට බෙදන්න ඕන 9. 9ට 9ව 1යි. 36ට 9ව 4යි. 4යි බිංදුවයි 40යි. ඒ කියන්නේ 100ට 40යි. අන්න ආවා උත්තරේ. හරි. ලැබූ ලාභයේ යෙදූ මුදලේ ප්‍රතිශතය ලෙස 140යි. ඔන්නෝම තමයි ඔය ගණන් හදන්නේ. එතකොට මේ ගණන් අමාරුයි නෙවෙයි. හරිද? ඒ කියන්නේ කොහොමත් ෆස්ට් පේපර් එකේ B කොටස එන ගණන් ගොඩක් සංකීර්ණ නැහැ. ගොඩක් අමාරු නැහැ. මම ඔක නිතරම කියනවානේ. ඔතන වෙන්නේ ගොඩක් වෙලාවට ලකුණු නැති වෙන්නේ ඔයාලා එක්ක නොසලකිල්ල නිසා වරද්ද ගන්නවා. නැත්නම් ඔයාලා වෙලාව අර පළවෙනි ප්‍රශ්න 25ට ලොකු වෙලාවක් වෙන් කරගෙන මේ ප්‍රශ්න ටික ඉක්මන් කරන්න ගිහිල්ලා වරදිනවා. අර නොසලකිලිමත්කම නිසා ගොඩක් වෙලාවට වරදිනවා. නැත්නම් රෝමිලක්කමක් වගේ තමයි වරද්ද ගන්න. ඒ වරද්ද ගන්නෙත් අර කීප එකත් එක තමයි පටලවිල්ලක් කරගෙන තමයි වරද්ද ගන්න. ඒ නිසා ප්‍රැක්ටිස් වෙලා තියාගන්න. කොහොම කරත් ඔයාලා ෆස්ට් පේපර් එකට පුළුවන් තරම් ලකුණු ගන්න තරමට ඔයාලට සෙකන්ඩ් එකේදී ඒක වාසි. හරිද? ෆස්ට් එකේ මම කියන්නේ කොහොම හරි කරලා ලකුණු 90ට උස්ස ගන්න බලන්න. අර දුර්වලමයි කියලා කියන ළමයෙකුත්. ඒ කියන්නේ S එකේ ඉන්න ළමයෙක් වුණත් මේකට ලකුණු 60ක් 70ක් ගන්නවා කියන එක ලොකුම මාරු වැඩක් නෙමෙයි. සාමාන්‍යයෙන් අර කෙටි ප්‍රශ්න 25න් සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්න 15කට එහා පැත්ත මහන්සි වුණොතින් පාස් පේපර් ටික ඔක්කොම කරලා මහන්සි වුණොතින් යාට කොට දා ගන්න පුළුවන්. හරිද? ඒ ටික කොට දාගත්තොතින් ඊට පස්සේ තියෙන ප්‍රශ්න පහක්නේ තියෙන්නේ. ඒ ප්‍රශ්න පහට පාස් පේපර් ටික කරා නම් කොට දාන්න පුළුවන්. හරිද? يعني සංකීර්ණ ගණන් නෑ ෆස්ට් පේපර් එකේ. අර ප්‍රැක්ටිස් කරලා කොට දාන්න පුළුවන්. පාස් පේපර් ප්‍රැක්ටිස් එකෙන් විතරක් කොට දාන්න පුළුවන් ප්‍රශ්න තමයි තියෙන්නේ මේ ඔයාලගේ ෆස්ට් පේපර් එකේ. එතනින් ගන්න ලකුණු ටික ගත්තොතින් පුළුවන් තරම් ලකුණු ගත්තොතින් ඊළඟ පේපර් එකේ ඒකේ වාසිය ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ ගාන හදන්න අපි ඊළඟ ගාන සාකච්ඡා කරමු.